ක්ලබ් වසන්ත ඝාතනය සම්පතයෙන් මේ වන විට රක්ෂිත බන්ධනාකාරගත කර සිටින ලොකුපැටි නම් අපරාධකරුගේ මුදල් පාලන කටයුතු සිදු කළ ගන්ධර ප්‍රදේශයේ කපු මහතෙකු අද අත්අඩංගුවටගෙන තිබෙනවා. නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ටාශයේ ජාලගත වංචා විමර්ශන ඒකකය මගින් මෙලෙස අත්අඩංගුවටගෙන තිබෙනවා. විමර්ශන නිලධාරීන් සිදු කළ සොයාබැලීමේදී අනාවරණ වී ඇත්තේ සැකකරුගේ ගෙනුම්වල රුපියල් කෝටි 33කට අධික මුදලක් සංසරණය වී ඇති බවයි. ලොකුපැටි සමග ඔහු සමීප සම්බන්ධතා පවත්වා ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. ඔහු විසින් ලොකුපැටිගේ කළු සල්ලි සුදු කිරීමේ ජාවාරමේ නිරතව ඇති බව පොලිසිය සඳහන් කරනවා. සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. ලංකා යූනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න අප සමග රැඳෙන්න.